අයිබෝවන් අද කාලේ ලංකාවේ ෆේමස්ම වාහනේ මොකක්ද? Nissan DS එක. ඔන්න අපි ගෙනාවා අද පොඩි රිවිව් එකක් මේ සම්බන්ධව අපි ගෙනාපු වාහනයක්. අපි චුට්ටක් කතා කරමු මේ වාහනේ ෆීචර්ස් ගැන. මෙන්න මෙහෙම ෆේස් එක ගත්තොත් මේක තමයි 2026 අලුත්ම ෆේස් එක. මේකේ ඔයගලන්ට LED headlight මේ වගේ හම්බ වෙලා තියෙනවා. මෙතන ග්‍රිල් එක ප්‍රීමියම් ලුක් එකක ග්‍රිල් එකක්. මේක ඇත්තටම හරිම මේක අර හොඳ කියන්නේ එක්ස්පෙන්සිව් වාහනයක් විදිහට මේ ග්‍රිල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම ඩේ ටයිම් රනින් ලයිට් එකක් හම්බ වෙනවා, ෆොග් ලයිට් හම්බ වෙනවා. ඊට පස්සේ 360 කැමරා ඔරිජිනල් වින්කි මිරර්ස් ඇවිල්ලා තියෙනවා. 360 කැමරා මේ වගේ ඔරිජිනල් කම්පැනි ෆිටඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ වීල් එක ගැන කතා කරොත් මෙන්න මේ වගේ ඇලෝ වීල් එකක් තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. ඒකත් ඇත්තටම හරිම ලස්සන ඩිසයින් එකක්. සහ මේක ඩන්ලොප් ටයර්ස් ඇවිල්ලා තියෙනවා. ඩන්ලොප් ටයර්ස් කොහොමත් සාමාන්‍යයෙන් 50000ක් 75000ක් විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි හොඳ මේන්ටේන් කරගෙන දුවනවා නම් දුවන්න පුළුවන් කිලෝමීටර ගාන. ඊට පස්සේ රෙයා විව් එකට ආපුවම මෙන්න මේ වගේ රෙයා වයිපර් එකක් හම්බ වෙනවා. ස්පොයිලර් එක ඇවිල්ලා තියෙනවා ඔරිජිනල්. ඊට පස්සේ මෙතන මේ ස්මාර්ට් හයිබ්‍රිඩ් කියන එක මයිල් හයිබ්‍රිඩ් ගහලා මෙතන තව නිකල් මේ වගේ ප්ලේට් එකක් ඔරිජිනල් ඇවිල්ලා තියෙනවා. ඒකත් හරිම ලස්සන ඩිසයින් එකක්. කළා තියෙන්නේ මේ ඔටෝකොම් ජපාන් කියන එක හරහා ඒගොල්ලගේ වොරන්ටිත් එක්ක තමයි මේක තියෙන්නේ වාහනේ. අපි පොඩ්ඩක් ඇතුළත් බලමු. මෙන්න මේ වගේ ලෙග් ස්පේස් එකක් තියෙනවා මේ වාහනේට නැග්ගම. ඇත්තට මේක හොඳ ස්පේස් එකක්. ඕනම ටිකක් අතපය දිග දැන් මගේ උසත් සාමාන්‍යයෙන් 5යි 10ක් අඩි 6කට කිට්ටු. ඒ කියන්නේ ටිකක් සයිස් කෙනෙකුට මේකේ හරි පහසුවෙන් යන්න පුළුවන්. මේක හරි කම්ෆර්ටබල් වාහනයක්. ආම්රෙස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ සේෆ්ටි අතින් ගත්තම් මේක සේෆ්ටි අතින් විශේෂයි. ඇයි මේකේ තියෙනවා 6 එයාර් බෑග්. අපි වාහනේ ස්ටාර්ට් කරමු. මේකේ එයාර් බෑග් ඩ්‍රයිවර් සයිඩ් එකට ඇවිල්ලා තියෙනවා 3ක් එයාර් බෑග්. මෙතන මේන් එක, ඒ වගේම කර්ටන් එයාර් බෑග් එක, ආපහු මෙන්න මේ යට එයාර් බෑග් එකක් තියෙනවා. සෝරි 3ක් නෙවෙයි 4ක් තියෙනවා. ආපහු මෙතනත් එයාර් බෑග් එකක් තියෙනවා. එතකොට ඔක්කොම ඩ්‍රයිවර් ප්‍රොටෙක්ෂන් එක තියෙනවා එයාර් බෑග් 4ක්. ඕන තැනක බය නැතුව හප්ප ගන්න උන පුළුවන් වාහනයක් මේක. ඒ වගේම මේ පැත්තට තව එයාර් බෑග් දෙකක් ඇවිල්ලා තියෙනවා. මෙතන එකයි මෙතන එකයි. කර්ටන් එයාර් බෑග් එකත් එක්ක. එතකොට ඔක්කොම වාහනේ ටෝටලි 6 එයාර් බෑග් තියෙනවා. ඒ වගේම ඔටෝ ස්ටොප්, අයිඩ්ලිංග් ස්ටොප්, ඔටෝ බ්‍රේක්, ලේන් ඩිපාචර්, ඒ වගේම අර මොනවද සියලුම සේෆ්ටි ඔප්ෂන් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකේ සවුන්ඩ් සිස්ටම් එක ගැන කතා කරොත්. ඇත්තටම මේ වෙසල් එක වගේ ප්‍රීමියම් සවුන්ඩ් එකක්. දැන් වෙසල් එකේ ප්‍රීමියම් එකේ 10 ස්පීකර් එන්නේ. මේකෙත් ඊට වැඩිය ස්පීකර් 3ක් තමයි අඩු වෙන්නේ. මේකෙත් ස්පීකර් 7 ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දොරවල් ඉස්සරහ දොරවල් දෙකේ දෙකයි, පිටිපස්සේ දොරවල් දෙකේ දෙකයි, ආපහු මෙතන ස්පීකර් එකක් තියෙනවා. ඒ වගේම මෙතන දෙපැත්තේ ස්පීකර් දෙකක් තියෙනවා. එතකොට 6යි. මෙන්න මේ මැදත් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ස්පීකර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඔක්කොම 7 ස්පීකර් තියෙනවා. වෙසල් එකට වැඩිය 3යි ස්පීකර් මේකේ අඩු. 360 කැමරා එකත් ඔන්න මම පොඩ්ඩක් පෙන්නන්නම්. 360 කැමරා ඔරිජිනලි මේක මේ අර මේ මිරර් එකට දීලා තියෙනවා. මේ ඒ වගේම අපිට මේ සෙට් එකටත් ඒක ලින්ක් වෙලා තියෙනවා. ඊට පස්සේ ටච් AC, පුෂ් ස්ටාර්ට්, ඊට පස්සේ මෙතන චාර්ජින් පොයින්ට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ආයේ තියෙන විශේෂම දේ තමයි මේකේ මේ තියෙන ස්ටෝරේජ් ටික. අපි ඒ ටික බලමු අනිත් පැත්තෙන්. ස්ටෝරේජ් ගැන කතා කරොත් ලොකු බඩු ප්‍රමාණයක් මේකේ දාගෙන යන්න ඔයගොල්ලන්ට දැන් කියන්නේ ෆ්‍රන්ට් පැසෙන්ජර්ස්ලට දාගෙන යන්න පුළුවන් වෙන්න. මෙතන තියෙනවා ට්‍රේ එකක්. ඒකේ මැක්සිමම් 3 කිලෝ කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ මොන හරි පොකට් අර වගේ තව මොන හරි පොඩි දේවල් තියාගන්න පුළුවන්. මෙතන තියෙනවා කප් හෝල්ඩර් එකක්. ආපහු මේ දෙපැත්තේ කප් හෝල්ඩර් දෙකක් තියෙනවා. ඊට පස්සේ ආපහු මෙතන ඔයගොල්ලන්ට තව මොන හරි බඩු ටිකක් දාගෙන යන්න පොකට් එකක් හම්බ වෙනවා. මෙතන පැසෙන්ජර් සීට් එක ගාව මේ වගේ ලොකර් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු ස්පේස් එකක් තියෙන බඩු දාගෙන යන්න. මෙතනත් එකක් තියෙනවා.
ඊට පස්සේ මේකේ ඩ්‍රයිවිං සීට් එක නෙමෙයි අනිත් පැත්තේ සයිඩ් එකේ තවත් එන මේ වගේ කිලෝ 2ක ඔයගොල්ලන්ට මොනවා හරි මැක්සිමම් කිලෝ 2 කිලෝ දාගෙන යන්න පුළුවන් ලොකර් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ දොරෙත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ මේ ඇත්තටම මේ ලොකු ස්ටෝරේජ් එකක් ලොකු කැබින් සෙට් එකක්ම තියෙනවා මේකේ ෆ්‍රන්ට් සයිඩ් එකට දීලා. අපි බැක් සයිඩ් එකත් පොඩ්ඩක් බලමු. මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් දැන් අර මම ඉස්සරහා හිටපු පොසිෂන් එකේම තමයි ඩ්‍රයිවිං සීට් එක තියෙන්නේ. මම මේක ඉස්සරහට පස්සට කරේ නැහැ. එතකොට ඉස්සරහා ඔයගොල්ලෝ දැක්කා කොහොමද මේක ඊට ප්‍රමාණිත කියලා. එතකොට ඒ වගේම හොඳ ස්පේස් එකක් හොඳ කම්ෆර්ටබලි යන්න පුළුවන් ස්පේස් එකක් පිටිපස්සෙත් තියෙනවා. සීට් 4ක් ඒ වගේම ඔළුවේ ඉඳන් අඟල් 6ක් විතර සාමාන්‍යයෙන් මගේ උසත් එක්ක මේක ස්පේස් එක තියෙනවා. හොඳ සැප පහසුවට යන්න පුළුවන් ඉඩම්. මෙතනත් අර කප් හෝල්ඩර් හම්බ වෙනවා. මේ වගේ ස්ටීල් ඩෝ හැන්ඩල් එකක් එහෙමත් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ අර වයසක කෙනෙකුට උනත් පහසුවෙන් නගින්න බහින්න පුළුවන් විදියට මෙන්න මේ වගේ හැන්ඩල් මේකේ 4ටම ඇවිල්ලා තියෙනවා හැන්ඩල්. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හැන්ඩල් 4ටම ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ ඩිකියේ තියෙන බඩු මොන හරි හොයා ගන්න අමාරු නම් ඒවට ලයිටිං මෙතන ලයිට් ඉස්සරහටත් ලයිට් 3ක් ඇවිල්ලා තියෙනවා. අර ප්ලේන් එකේ වගේ සීට් එකටත් එක්ක තමයි ලයිට් ඇවිල්ලා තියෙන්නේ මේ. ඔන්න අපි ඩිකියත් බලමු. මම අර පිටිපස්සේ සීට් ඇරේන්ජ්මන්ට් එක ඒ තිබ්බ වගේම ඇතිව්වේ. ආයි ඉස්සරහට පස්සට මූව් කරේ නැහැ. එතකොට ඇත්තටම අඩි 2ක විතර ස්පේස් එකක් මෙතන තියෙනවා. මේක තව දැන් අලුත් ඩිසයින් එකේ අර වෙනද නම් අර මොනවද අර ටයර් පංචිං සිස්ටම් එක මෙතන නෙන්නේ ගොඩක් මේ කේකාස් වල. මේක එහෙම නැහැ. ඒක ඇවිල්ලා තියෙන්නේ මේ සීට් එක යටට තමයි ඒක මවුන්ට් වෙලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට තව සාමාන්‍යයෙන් මෙතන යටත් අඩි 3යි අඩි 2ක විතර ටිකක් ලොකු බඩු ප්‍රමාණයක් මේක යටත් ස්ටෝ කරගන්න පුළුවන්. ඒක ලොකු වාසියක් මේකේ. ඒක මේ ඩේවට් එකට තමයි මේක එන්නේ. වැගන්ආර් එකේ ඒක එන්නේ නැහැ. ඔන්න ඔය වගේ පිටිපස්සට හොඳ ස්පේස් එකක් තියෙනවා මේ වාහනේ. ඉතින් මේ වගේ වටින කියන වාහනයක් සුව පහසු වාහනයක් තව දෙයක් කියන්න බැරිවුණා. මේකේ ෆුවල් කන්සප්ෂන් එක ඕගොල්ලන්ට 20-25 අතර හොඳ ෆුවල් කන්සප්ෂන් එකක් හම්බ වෙනවා. නගර ඒ ඇතුලේ ධාවනය කරත්. ඉතින් මේ වගේ වාහනයක් අපි ගෙනල්ලා දෙන ඕගොල්ලන්ට දැන් මේ අපි ගෙනාපු ස්ටොක් එකේ තියෙනවා මේක ලාස්ට් වාහනේ මේ අධිභාරේ නැතුව පරණ ප්‍රයිස් එකට ගෙනාපු වාහනයක්. මේක ඕගොල්ලන්ට අපි දෙනවා $87,000කට ලීසින් පහසුකම් හැමදේම අපිට ඇරේන්ජ් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම වොරන්ටි මේකේ හයිබ්‍රිඩ් බැටරිය තියෙනවා. ඒකට 3 years වොරන්ටි හම්බ වෙනවා. අනිත් එන්ජින් ගියර් බොක්ස් එකට 2 years හම්බ වෙනවා. නැත්තම් කිලෝමීටර් ලක්ෂයක් ලේබර් ෆ්‍රී සර්විස් තුනකුත් අපි මේ වාහනයට ඕගොල්ලන්ට දෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.